එන්නේ ලොකු ලයින් මේකේ. අර ගෑණිගේ ෆොටෝ ලක්ෂයක් විතර අරන්නේ. අපේ ෆොටෝ දෙක දෙනයි තියෙන්නේ. ඔන්න බලන්නකෝ අද මම මේකේ කතා කරෝනේ හැටි. අද මං අර්කිකින් ඇහුවා ෆොටෝග්‍රැෆර් එන්නේ කීයටද කියලා. මේක බීජෙක් වගේ හිටියනේ ඇහෙන්නේ නැහැ වගේ. දෙන්න හිතෙන්නේ මට නම් ඕකිට. ෆොටෝ ෂූට්ස් 3-4ක් කරා කියලා එන මොඩල් කියලා හිතන් ඉන්න ඔන්න අර්කි රෑම්ප් එකට එන්න හදන්නේ. අන්නලාරගේ අර ඇදුම චැනල් බං ෆුල් බ්‍රෑන්ඩ් පක්ෂපාතයක් එනවා. ඒක තමයි යෝකිගේ අලිය ඔළුව. මොකද්ද බං ඔය කියන්නේ? ඔබ දන්නවද ඔය කීයද කියලා? මාර්ගෙට හොඳ වැඩ සෙට් කරා. බලමුකෝ මේක නැතු ඊළඟ ෂූට් එක ගන්න ඇටි ඔගේ. බලමුකෝ. මොනවා හරි අහුවාම බං ගොළුවෙක් පීරෙක් වගේ ඉන්නේ. හරි ලොකු සීන්. අන්න අර කියනවා දෙන්න හොඳ වැඩ. හොඳ බර අත්තක් අල්ලන් ඇති. දෙන්නම් කෝකිට වාහනයකවත් යන්න බැරි වෙන්න වැඩක්. මොනවාද ඔය කරන්නේ? මේ මගේ අක්කා. ඔයාලා කරපු හැමදේම මම බලාගෙන හිටියේ. හොඳ වෙලාවට ඔයාලා කියපු එක වචනයක්වත් මගේ අක්කට ඇහුන්නේ නැහැ. මගේ අක්කට උප්පත්තියේ ඉඳන් කතා කරන්නත් බෑ. කන් ඇහෙන්නෙත් නැහැ. මතක තියාගන්න. පිටින් කවදාවත් මිනිස්සෙක් දිහා බලලා එයාගේ අතුලාන්තයේ හිතන්න ඔයාලට බෑ. අපි හැමෝටම තියෙනවා අපේ ජීවිතේ කවදාවත් කාටවත් නොකියව කතාවක්.